ඔයා ෆැට් කොච්චර කන්න ඕනද? සමහරු කියනවා ෆැට් වැඩියෙන් කෑවොත් වැඩියෙන් ෆැට් බර්න් වෙනවා කියලා. සමහරු කියනවා ෆැට් එක සම්පූර්ණයෙන්ම නවත්තන්නයි කියලා. තවත් සමහරු කියනවා මේ හෙල්දි ෆැට්ස් කියන ඒවා අන්ලිමිටඩ් විදිහට කන්න පුළුවන්. ඇත්තටම ට්‍රුත් එක මොකද්ද? මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ෆැට් එකේ ක්වොලිටි එක වගේම ක්වොන්ටිටි එක ගැන හරි අවබෝධයක් නැති එක. මේක මිස් කළා කට්ටිය මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් කරගෙන ඉන්නේ. මම ඩොක්ටර් එඩියයි ඩොක්ටර් කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදියට ඔයාට ෂෙයා කරන්නේ සේෆ් ප්‍රැක්ටිකල් නියුට්‍රිෂන් ඇඩ්වයිස්. අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ෆැට් ඔයාගේ ලයිෆ් එකට අවශ්‍ය වෙන්නේ ඇයි? ඒ වගේම හෙල්දි සහ අන්හෙල්දි ෆැට්ස් කියනවා ඒ ඩිෆරන්ස් එක මොකද්ද? එතකොට ඔයාට පුළුවන් හරියට ෆැට් එකට බය වෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණය ෆැට් කාලා ඒ වගේම අවශ්‍ය විදියට අදාළ ෆැට් එක තෝරගෙන ඔයාට හෙල්දි ලයිෆ් එකක් දිගට ගෙනියන්න. ෆැට් කියන්නේ ඔයාගේ සතුර නෙවෙයි. මේක මුලින්ම ක්ලියර් කරගන්න. මොකද ෆැට් කියන්නේ ඔයාගේ බොඩි එකට අත්‍යවශ්‍ය දෙයක්. ඔයාගේ ශරීරයේ හෝමෝන් නිෂ්පාදනය කරන්න, ඒ වගේම ඔයාගේ බ්‍රේන් එක, ඒ කියන්නේ මොළය හරියට ෆන්ක්ෂන් වෙන්න, ඒ වගේම සමහර විටමින්ස්, ඒ කියන්නේ විටමින් A, D, E K වගේ ඒවා ඇඟට උරා ගන්න ෆැට් එක ඕන. ඒකින්ද කම්ප්ලීට්ලි zero fat diet කියන්නේ ඔයාගේ හෙල්ත් එකට හොඳ නැහැ. ඔයා හොඳටම ෆැට් ඩයට් එකක් ගත්තොත් ඔයාගේ හෝමෝන් වල ඉම්බැලන්ස් එකක්, ඒ කියන්නේ අසමතුලිතතාවයක් එනවා. ඔයාගේ එනර්ජි එක අඩු වෙනවා. ඒක සස්ටේන් හෙල්ත් එකට හොඳ වැඩක් නෙමෙයි. ෆැට් වර්ග ගැන කතා කරමු. සයන්ටිෆිකලි ෆැට් වර්ග කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ෆැට් වර්ග කාණ්ඩ තුනකට බෙදෙනවා. unsaturated fats, saturated fats and trans fats. එතකොට මේ හෙල්ත් ඉෆෙක්ට් එක රඳා පවතින්නේ මේ ෆැට් වර්ගෙ මත. මුලින්ම අපි කතා කරමු unsaturated fats ගැන. රිසර්ච් වලින් පෙන්නුම් කරලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාගේ ආහාර වේලේ තියෙන සැචුරේටඩ් ෆැට් වෙනුවට අන්සැචුරේටඩ් ෆැට් එක ගත්තොත් ඔයාගේ LDL කොලෙස්ටරෝල්, ඒ කියන්නේ ඔයාගේ බෑඩ් කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. ඒ වගේම ඔයාට heart attack හැදෙන අවදානම අඩු වෙනවා. අන්සැචුරේටඩ් ෆැට්ස් තියෙන ආහාර තමයි මාළු, ඒ වගේම නට්ස් කියන්නේ, ඒ කියන්නේ පීනට්ස්, ආමන්ඩ් වගේ ඒවා, ඒ වගේම ওই ශාක වලින් ගන්න තෙල් වර්ග. එතකොට මේවා ආහාරයකට ගැනීමෙන් ඔයාගේ heart health එකට හොඳයි කියලා තමයි හොයන් තියෙන්නේ. ඔයාගේ දිනපතා ගන්න ෆැට් ඉන්ටේක් එක ප්‍රධාන වශයෙන් මේ unsaturated fats තියෙන සෝස් වලින් ගන්න. saturated fats. මේ saturated fat කියන්නේ poison එක. ඒ කියන්නේ වසක් නෙවෙයි. හැබැයි ඔයා ඕනට වඩා ගත්තොත් ඔයාගේ LDL කොලෙස්ටරෝල්, ඒ කියන්නේ bad cholesterol වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ heart attack හැදෙන අවදානම් වැඩි වෙන්න පුළුවන්. saturated fats තියෙන ආහාර වර්ග තමයි බටර්, ඒ වගේම මේදේ හුඟක් තියෙන මස් වර්ග, චීස්, ඒ වගේම පොල් ආශ්‍රිත ආහාර. ඇඩ්වයිස් එක තමයි saturated fats සම්පූර්ණයෙන් නවත්තන්න එපා. මොඩරේට් කරන්න එක. ඒ වගේම saturated fats කීපයක් තියෙන ආහාර එකට ගැනීමෙන් වළකින්න. තුන්වෙනි ෆැට්ස් වර්ගය ඒ තමයි trans fats. මේ trans fats කියන්නේ හරිම ඩේන්ජරස් එක. මෙන්න මේ trans fats වලින් ඔයාගේ LDL, ඒ කියන්නේ bad cholesterol වැඩි කරනවා. HDL cholesterol, ඒ කියන්නේ හොඳ කොලෙස්ටරෝල් අඩු කරනවා. ඔයාගේ heart attack හැදෙන අවදානම වැඩි කරනවා. මේ මොන වගේ ආහාරවලද මේ trans fats තියෙන්නේ? bakery items, ඒ කියන්නේ ඔය buns ಜಾති වල. ඒ වගේම cream biscuits. ඒ වගේම ඔයාට අර පැක් කරලා එන fried snacks වගේ ඒවා. ඒ වගේම oil නැවත නැවත බැදනකොට මේවා එකතු වෙනවා. ඒ වගේම partially hydrogenated oil කියලා ඔයාගේ ලේබල් එක, ෆුඩ් ලේබල් එක තිබුණොත් අන්න ඒකෙත් මේ trans fats තියෙනවා. මගේ ඇඩ්වයිස් එක තමයි ඔයා මේ බේකරි අයිටම්ස් ආහාරයට ගන්න එක පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේම තෙල් ಜಾති නැවත නැවත බැදලා ගන්න එපා. ඔයා දිනකට ෆැට් කොච්චර ප්‍රමාණයක් ගන්න? WHO එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ ඔයාට දිනකට ඕන ටෝටල් කැලරි ගාන. ඒ කියන්නේ දිනකට ඕන සම්පූර්ණ කැලරි ගානේ 30% තමයි උපරිම එන්න ඕන මේ ෆැට් වලින්. ඒ වගේම සැචුරේටඩ් ෆැට්ස් වලින් එන්න ඕන 10%. ට්‍රාන්ස් ෆැට්ස් වලින් එන්න ඕන 100ට වඩා අඩුවේ.
මේක ඒගොල්ල දෙන කොමන් ඇඩ්වයිස්. ඇයි මේ ෆැට් ගන්නකොට මේ පෝෂන් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ කියලා කියන්නේ. ඔයා ෆැට් එක ග්‍රෑම් එකක් ගන්නකොට ඒකෙන් කැලරීස් 9ක් හම්බ වෙනවා. හැබැයි ඔයා ප්‍රෝටීන් හරි කාබ්ස් හරි ග්‍රෑම් එකක් ගන්නකොට කැලරීස් 4යි හම්බ වෙන්නේ. මේකෙදි තව දෙයක් කියන්න ඕන. සයන්ටිෆිකලි ඇත්තටම මේවා කිලෝ කැලරීස්. නමුත් අපි ජෙනරල් විවහාරයේ සාමාන්‍ය විවහාරයේදී කැලරීස් කියලා තමයි කියන්නේ. ඒතර ඔයාලට ඉතාම පැහැදිලි මේ ෆැට් කියන්නේ කැලරි ඩෙන්ස්. ඒ කියන්නේ කැලරීස් හුඟක් අන්තර්ගත ආහාරයක්. ඒ කියන්නේ ෆැට් වලින් ඉතාම ඉක්මනින් අපේ කැලරි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් අපේ ආහාරය. ඒකින්ද මේ පෝෂන් කන්ට්‍රෝල් එක හරි වැදගත්. ඔයා කොහොමද අර 30% කියන කැලරි ප්‍රමාණය කැල්කුලේට් කරන්නේ? එහෙම නැත්නම් ගණනය කරලා ගන්න. අපි හිතමු ලේඩි කෙනෙක් ඉන්නවා. එයාට දිනකට කැලරි 2000ක් ඕන. එතකොට අපි මුලින්ම ගන්න ඕන එක තමයි මේ 2000න් කැලරි 2000න් 30%ක් තමයි ෆැට්ස් වලින් එන්නේ. එතකොට මේ රූපේ පේන හැටියට ඊටාම පැහැදිලි 2000න් 30%ක් කියන්නේ කැලරිස් 600යි. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක තමයි අපි මේ කැලරීස් 600 ගන්න ඕන ෆැට්ස් වලින්. එතකොට අපි බලන්න ඕන ෆැට්ස් ග්‍රෑම් කීයක් ගන්න ඕනද කියලා. එතකොට අපි මේක ෆැට් ග්‍රෑම් එකකින් කැලරීස් 9ක් දෙන හින්දා අපි මේ 609න් බෙදුවන් පස්සේ එනවා 67යි ග්‍රෑම්ස්. එතකොට ඒකේ අදහස අර කැලරි 2000ක් ඕන කෙනෙකුට ෆැට්ස් ග්‍රෑම් 65ක් 77 ප්‍රමාණයක් දවසකට අවශ්‍ය කරනවා. ඊළඟට බලමු සැචුරේටඩ් ෆැට්ස් කොච්චරක් ඕනද මේ ප්‍රමාණය. මොකද රෙකමෙන්ඩේෂන් එක තමයි සැචුරේටඩ් ෆැට්ස් 10%යි උපරිම යන්න ඕන. එතකොට අපි කියමු මේ කැලරි 2000ක් ඕන කෙනෙකුට 10% කියන්නේ ඒ කියන්නේ 200යි. එතකොට ෆැට්ස් වලින් එන්න ඕන කැලරීස් ගාන 200යි. එතකොට 209න් බෙදුවෙන් පස්සේ අපිට යනවා ග්‍රෑම්ස් 22ක්. ඒකේ අදහස කැලරීස් 2000ක් ඕන පුද්ගලයෙකුට ග්‍රෑම් 22ක් දවසකට අවශ්‍යයි. ඒක තමයි උපරිම සීමා. මේ රූපෙන් ඔයාට රෆ් ගයිඩ් එකක් දෙනවා. මේ ඔයාගේ දිනපතා අවශ්‍ය ඔයාගේ ටෝටල් කැලරීස් ගාන මත ඔයා දවසකට ෆැට්ස් ග්‍රෑම් කොච්චරක් කන්න ඕනද. ඊළඟට මම කියන්නේ හුඟක් ඉම්පෝර්ටන්ට් ප්‍රින්සිපල් එක. ඒක තමයි මේ රිප්ලේස්මන්ට් ප්‍රින්සිපල්. ඒ කියන්නේ මෙන්න මේ ඔයා සැචුරේටඩ් ෆැට්ස් අඩු කරන එක විතරක් නෙවෙයි මේ සැචුරේටඩ් ෆැට්ස් ආහාර අන්සැචුරේටඩ් ෆැට් ආහාර වලින් රිප්ලේස් කරොත් ඒක හරිම වැදගත්. ඒකේ අදහස ඔයාගේ ෆැට් සෝස් එක සැචුරේටඩ් ඒවා අඩු කරලා ඒ වෙනුවට අන්සැචුරේටඩ් ෆැට් සෝස් වලින් ගන්නවා කියන එක. මම උදාහරණ කීපයක් පැහැදිලි කරන්න. පළවෙනි උදාහරණය තමයි ඔයා නිතර මේද සහිත මස් කනවා නම් ඒ වෙනුවට ඔයා මාළු ආහාරයට ගන්න. දෙවෙනි උදාහරණය තමයි ඔයා බටර් දාලා නම් කුක් කරන්නේ ඔයා ඒ වෙනුවට අර ප්ලාන්ට් බේස් ඔයිල් ඒ කියන්නේ ශාක් වලින් ගන්න ඔයිල් වලින් මේ වැඩේ කරනවා. එතකොට මේ රිප්ලේස්මන්ට් කියන එක ඒ කියන්නේ සැචුරේටඩ් ෆැට්ස් වෙනුවට අන්සැචුරේටඩ් ෆැට්ස් යූස් කරන එක හරි වැදගත්. ඒ කියන්නේ මෙතන කියලා තියෙන්නේ රිප්ලේස් මිසක් රිමූව් නෙවෙයි. අයින් කරන්නේ කියලා නෙවෙයි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය හින්දා ඔයාගේ heart attack අවදානම අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මම දැන් දෙන්න යන්නේ ඔයාට ප්‍රැක්ටිකල් ඇඩ්වයිස් ටිකක්. මොකද හුඟක් කට්ටිය කැලරි කවුන්ට් කරන්නේ නැහැ. අන්න ඒ වගේ කෙනෙක්ට හරි වැදගත් මේ කැලරි කවුන්ට් නොකර ෆැට් එක මොඩරේට් කරගන්න උදව් වෙන මේ ඇඩ්වයිස් ටික. එකක් තමයි ඔයා උයනකට පාවිච්චි කරලා තියෙන්නේ කොකනට් මිල්ක් නම්. ඒ කියන්නේ මිටි කිරි නම් ඒකට තවදුරටත් තෙල් දදා තෙම්පරාදු කරන්න එපා. ඒ වගේම ඒ ආහාරයට ඩීප් ෆ්‍රයි කරපු ආහාර. ඒ කියන්නේ ගැඹුරු තෙලේ බැදපු ආහාර ඇඩ් කරන්න එපා. ඒකේ අදහස තමයි අර සැචුරේටඩ් ෆැට් සෝසස් කීපයකින් එන එක අඩු කරන. ඊළඟ කතාව නට්ස් ගැන. ඔයා නට්ස් ಜಾති කනවා නම් ඒ කියන්නේ පීනට්ස්, ඒ වගේම ආමන්ඩ්ස්, ඒ වගේ ඒවා කනවා නම් මේ රූල් එක පිළිපදින්න. ඔයා ඒ පැකට් එකම කන්න එපා. හෑන්ඩ්ස් ෆුල් මට්ටමක් විතරක් ආහාරයට ගන්න. නට්ස් හෙල්දි තමයි. හැබැයි කැලරි ඩෙන්ස්. ඊළඟට මම ඇඩ්වයිස් එකක් දෙන්නම් ඔයාගේ මේ කෑම ප්ලේට් එක ගැන. දැන් ඔයා බතුයි
කරීස් වර්ග දෙකකුයි මාළුයි ආහාරයට ගන්න. එතකොට මේ කරීස් දෙක හදලා තියෙන්නේ මිටිකිරි දාලා කියලා හිතමු. එතකොට මේ මාළු බැදලා ගන්න එපා. එතකොට ඔයාට කරන්න පුළුවන් ඔප්ෂන් එක තමයි බත් කරීස් දෙකක් තියෙන ඒවා පොල් කිරි දාලා හදලා තියෙන්නේ. මේ මාළු ඇඹුල් තියල් වගේ වර්ෂන් එකකින් ගන්න. එතකොට අන්න ඔයා කලින් වේලට වඩා මුල් කියපු එකට වඩා දෙවනි එකේ ෆැට් මට්ටම අඩුයි. ගෝඩන් රූල් එක තමයි පොල් කිරි, ඒගම තෙල්, ඒ වගේම ගැඹුරු තෙලේ බැතුපු ආහාර තුනම එකම මීල් එකකට කම්බයින් කරන්න එපයි කියන එක. සමරි එක තමයි ෆැට් එක ගන්න ඕන. හැබැයි කන්ට්‍රෝල් amount එකකින්. ඒ වගේම choose the right type. රිසර්ච් වලින් හොයාගත්ත විදිහට ඔයාගේ ටෝටල් මුළු කැලරි ප්‍රමාණයෙන් 30%කට වඩා අඩු මට්ටමක් තමයි ඔයාගේ ෆැට්ස් වලින් එන්න ඕන. ඒ වගේම සැචුරේටඩ් ෆැට්ස් වලින් එන්න ඕන 10%කට වඩා අඩු ප්‍රමාණයක්. ට්‍රාන්ස් ෆැට් වලින් එන්න ඕන 1%කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ටෝටල් කැලරි බැලන්ස් කරලා ආහාරයට ගන්න. ඒ කියන්නේ ෆැට් කියන්නේ අවොයිඩ් කරන්න ඕන එකක් නෙවෙයි. එක්සෙසිව් ගැනීම තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක අවසානයේ දක්වා බැලුවා කියන්නේ ඔයා එවිඩන්ස් බේස් අප්‍රෝච් ඒ කියන්නේ සයන්ස් වලින් හොයාගෙන තියෙන මේ අප්‍රෝච් ෆලෝ කරන්න කැමති කෙනෙක්. දැන් ඔයාට පුළුවන් බය නැතුව ෆැට් එක ආහාරයට ගන්න. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය කන්ට්‍රෝල් කරලා ආහාරයට ගන්න. දැන් මට කියන්න ඔයා වැඩිපුරම යූස් කරන්නේ තෙල්ද මිටිකිරිද? පලින් කමෙන්ට්